මේ තත්ත්වය අපිට සුළුපටසේ සලකන්න බෑ. මොකද තේ වෙළඳ පොලේ අපේ මැද පෙරදිගට අපේ තේ නිෂ්පාදනයෙන් විශේෂයෙන්ම පහත රට තේ වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අපනයනය කරනවා. එතකොට ඒකෙන් ඉරානයට යනවා 10%ත් 15ක් ඇති ප්‍රමාණයක්. ඒ රටට යවන්නේ අපි මිල අධික තේ. ඉරානයේ සම්පූර්ණයෙන්ම දැන් ඒගොල්ලන්ගේ යුදමේ තත්ත්වෙ හින්දා තේ ගන්න එක తాවකාලිකව නවත්තලා තියෙනවා. අනික් මැද පෙරදිග රටවල් වලටත් මුහුදු මාර්ගවල අවහිරතාව හින්දා ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේක අපිට බලපාන්නේ කුඩා තේවතු හිමියන්ට සතිපතා වගේ ඒගොල්ලන්ගේ අත්තිකාරම් මුදල් ලබා දෙනවා. ඒ විකුණුන් නැත්තම් අපිට ඒක ලැබෙන්න දෙන්න බෑ. එතකොට එතන ලොකු ග්‍රාමීය ආර්ථිකයේ ග්‍රාමීය ජනතාව අතර ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ජීවන ආදායම් මාර්ගය අඩු වෙනවා. ඕන නැත්තරම නැති වෙනවා. මේ සුමාන දෙක මෙහෙම ගියාට මේක දිගටම ගියොත් මේක ඉදාමත්ම අර්බුදකාරී මූල්‍යම ප්‍රශ්නයකට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ට්‍රෙෂරි එකෙන් සල්ලි යොදවලා කිනෙන්නේ නැති තේ මණ්ඩලයේ බ්‍රෝකර් සමාගම හරහා මිලදී ගැනීමටත් ඉස්සර 2008 ඉරාන් ඉරාක් යුද්ධ කාලේ ඒ ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක සාර්ථකව සිද්ධ වුණා. ඒ වගේම ෆැක්ටරි වලට මූල්‍ය පහසුකම් මොනටෝරියම් එකක් ලබා දෙන්න දැනට තියෙන ඒගොල්ලෝ අරන් තියෙන ලෝන්ස් නවත්තලා අඩු පොලියට ට්‍රෙෂරි එක මහා භාණ්ඩාගාරික හරහා වර්කින් කැපිටල් කාරක ප්‍රාග්ධනය මාස 3කටවත් අවම ලබා දෙන්න මේක අපි ඉල්ලන්නේ මේ අද හෙට නෙමෙයි. නමුත් ඒකට අප්‍රූවල්ස් අරන් තියාගන්න. මොකද ඉදිරියට සිංහල අවුරුද්ද එනවා. ඒක ආපුවම සාමාන්‍යයෙන් ග්‍රාමීය ජනතාව දකුණු පළාතේ විශේෂයෙන් නුවර මධ්‍යම පළාත ඌව ප්‍රදේශයේ බදුල්ල ඒවා ග්‍රාමීය ආර්ථිකයේ හුඟක් 95% යැපෙන්නේ තේවලින්. ඒක හින්දා මේක රජයේ අවධානය දැඩි ලෙස යොමු කරලා ඒගොල්ලෝ වග බලා ගන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. සාමාන්‍යයෙන් අපේ ප්‍රොඩක්ෂන් එක මිලියන 265ක් විතර. ඒකෙන් 50%ක්ම යවෙන්නේ. එතකොට මිලියන 130කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙන් 15%ක් ඉරානයට යනවා. යන්නේ අදි මිල තේ තමයි යවන්නේ. ඒකට ඒගොල්ලෝ ගැනුම් කරුවේ නැත්තම් සමස්තයක් වශයෙන් තේ මිල 15 වැටෙනවා. සාමාන්‍යයෙන් දැනට තියෙන තත්ත්වය අනුව රෂ්‍යා යුරෝප් පැත්ත ඒ නැව් යනවා. නමුත් ඒගොල්ලන්ගේ කන්ටේනර් වල charges වැඩි කරලා තියෙන්නේ 20 ෆුට් එකකට ඩොලර් 2000කුත් තිබුණට මිලට වැඩිය 40 ෆුට් එකට ඩොලර් 4000කුත්. ඒක ලොකු වියදමක් ඒගොල්ලෝ දරනවා. ඒතකොට ඉන්ෂුරන්ස් උත් පංගුවක් ආයතන ඒවා යුදමේ තත්ත්වෙ හින්දා අයින් කරලා තියෙනවා. ඉතින් මේකටත් රජයේ මැදිහත් වෙලා කන්ටේනර් යවන වැඩි ප්‍රමාණය රජයෙන් තේ මණ්ඩලය හරහා ඒගොල්ලන්ට ලබා දෙන්න මිස ඉන්ෂුරන්ස් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගම මේක රජයේ දෙයක් හින්දා ඒකට මැදිහත් වීලා ගැනුම්කරුවන්ගේ අපනයනකරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න. මොකද අපනයනකරුවෝ මේ තේ ගත්තේ නැත්නම් අපි නිෂ්පාදනය කෙරුවට අපිට මේව අලෙවි කරා ගන්න බෑ. නමුත් නිෂ්පාදනය අපිට නවත්තන්නත් බෑ. තේ කියන ඒවා සතියෙන් සතිය දලු කඩන්න ඕනේ නැත්නම් දලු මෝරනවා. එතකොට ඒකේ තියෙන ගුණාත්මක භාවය හුඟක් අඩු වෙනවා. මිල අධික ලෙස පහළ වැටෙනවා. ඒ ගුණාත්මක භාවයෙන් අඩු තේ වලට ඉල්ලුම ඉතාමත්ම දුබලයි. ඉතින් ඒකින්ද මේක පුළුල් ලෙස දැනටම මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා මම රජයෙන් යෝජනා කරනවා.